ෆ්‍රෙන්ඩ් ඉතින් අපි අද මේ කතා කරන්නේ කොහොමද ඔයාලා අන්තර්ජාලය සාර්ථකව ඊ-කොමර්ස් වලින් සාර්ථකව සල්ලි හම්බ කරන්න කියලා ගැන. ඉතින් මම මුලින්ම තේරුම් ගන්න ඕනේ ඊ-කොමර්ස් කියන්නේ ඔයාලට නිකන් අද හෙට සල්ලි හම්බ කරන ඉන්ඩස්ට්‍රි එකක් නෙමෙයි. ඒක ව්‍යාපාර ක්‍රමවේදයක්. ඔයා හිතනවා අන්තර්ජාලය නැත්නම් YouTube එකේ දකින්න අනිත් වීඩියෝ වගේ හරි අද මේක වඩාගෙන හෙට සල්ලි හම්බ කරන්න ඒ වගේ ක්‍රමවේදයක් නෙමෙයි. මේකට කාලය අවශ්‍යයි. අපි කාලය දුන්නොත් අපි අනාගතයේදී සාර්ථක ව්‍යාපාර ක්‍රමවේද රැස පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම කියන මුලින්ම දේ තමයි ඔයා දන්නවා ඇති මේක ආතල් එකේ චිල් එකේ බලපන් වීඩියෝ එකක් නෙමෙයි. මොකද මේ වීඩියෝ එක ඇවිල්ලා ඔයාගේ ජීවිතේ වෙන ඔයාගේ ජීවිතේ අනාගතය වෙනුවෙන් කැප කර යුතු වීඩියෝ එකක්. නිසා අනිවාර්යයෙන්ම ඔයා පෑනක් කොලයක් ගන්න, පුඩුව කියලා ඉඳ ගන්න, ඩෙස් එක කියලා ඉඳ ගන්න. මොකද මේ වීඩියෝ තමයි ඔයාගේ ජීවිතේ අනාගතයේ ඊ-කොමර්ස් ජීවිතය සහ සල්ලි හම්බ කරන ජීවිතේ වෙනස් කරන වීඩියෝ එක. ඔයා හිතනවා මේ වීඩියෝ එක බලලා ඔයාගේ ජීවිතේ වැඩක් දෙයක් වෙනවා කියලා අනිවාර්යයෙන්ම subscribe කරන්න සහ like එකක් දාන්න යන්න අමතක කරන්න එපා. කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. හරි. ඉතින් අපි කතා කරමු කොහොමද ඊ-කොමර්ස් වලින් සාර්ථකව අපේ ජීවිත සාර්ථකව මාසිකව ස්ථිර ආදායමක් ලබා ගන්නේ කියලා. ඉතින් ඊ-කොමර්ස් කියන්නේ සාමාන්‍යව ගත්තොත් එහෙම අන්තර්ජාලයේ සල්ලි හම්බ ගන්න පාවිච්චි කරන ක්‍රමවේදයක්. ඊ-කොමර්ස් කියන්නේ ඉලෙක්ට්‍රොනික කොමර්ස් නැත්නම් ඉලෙක්ට්‍රොනික නැත්නම් විද්‍යුත් ආර්ථිකය. විද්‍යුත් ආර්ථිකය කියන්නේ අපි අන්තර්ජාලය පාවිච්චි කරන අපේ ව්‍යාපාර කටයුතු සඳහා. සාමාන්‍යව ගත්තොත් අපි මාකටිං වෙන්න පුළුවන්, සේල්ස් වෙන්න පුළුවන්, නැත්නම් ප්‍රොඩක්ට් ෆයින්ඩින් වෙන්න පුළුවන්. ඒ වගේ ඕනම දෙයක් වෙන්න පුළුවන්. අපි අන්තර්ජාලය පාවිච්චි කරනවා අපේ ව්‍යාපාර මාධ්‍ය වශයෙන්. ඉතින් ව්‍යාපාර මාධ්‍ය වශයෙන් අන්තර්ජාලය පාවිච්චි කරන එක අපි දන්නවා ඕන තරම් වෙනවා. අපි මේ YouTube කියන්නේ ඊ-කොමර්ස් වලට අයිති ශ්‍රේෂ්ඨයක්. ඊ-කොමර්ස් කියන්නේ ඇඩ්වර්ටයිසින්. නැත්නම් YouTube කියන්නේ ඇඩ්වර්ටයිසින් කම්පැනි එකක්. ඉතින් ඒගොල්ලෝ කරන්නේ සාමාන්‍ය රීටේල් බිස්නස්, රීටේල් වල සේවා වෙනවා. අනිත් බ්‍රෑන්ඩ් එක, අනිත් බිස්නස් එකක් ප්‍රොමෝට් කරන්න ඒගොල්ලන්ගේ AdSense පාවිච්චි කරලා YouTube සල්ලි හම්බ ගන්න මේ විදිහට. ඒ වගේ තමයි ඊ-කොමර්ස් කියන්නේ. අන්තර්ජාලය පාවිච්චි කරන ව්‍යාපාර ක්‍රමවේදයක් වශයෙන්, ව්‍යාපාර මාධ්‍යයක් වශයෙන් අපි දන්නවා ෆිසිකල් බිස්නසස්, ෆිසිකල් ව්‍යාපාර නැත්නම් සිල්ල කඩයක් වෙන්න පුළුවන්, නැත්නම් හાર્ඩ්වෙයාර් එකක් වෙන්න පුළුවන්. ඒ වගේ දේවල් අන්තර්ජාලය පාවිච්චි කරන්නේ. හැබැයි ඒගොල්ලන්ගේ මාධ්‍ය තමයි මේ සාමාන්‍ය ෆිසිකල් අල්ලන්න පුළුවන් දේවල් තමයි ඒගොල්ලන්ගේ මාධ්‍ය වල තියෙන. මාධ්‍ය කියන්නේ ඒගොල්ලන්ගේ බිල්ඩින් එකක් වෙන්න පුළුවන්, ඒගොල්ලන්ගේ වාහනයක් වෙන්න පුළුවන්. ඕනම ඇල්ලිය හැකි මාධ්‍යයක් තමයි ඒගොල්ලන්ගේ ව්‍යාපාර මාධ්‍ය වල තියෙන. හැබැයි මේ ඊ-කොමර්ස් වල ව්‍යාපාර මාධ්‍ය වෙන හැවලෑම මොනවද දන්නවද? ඉලෙක්ට්‍රොනික නැත්නම් විද්‍යුත් මාධ්‍ය තමයි හැලෑම ඊ-කොමර්ස් වල මාධ්‍ය වෙලා තියෙන්නේ. අපි අද කතා කරන බිස්නස් තමයි ඊ-කොමර්ස්. ඊ-කොමර්ස් කියන්නේ අන්තර්ජාලයේ ලංකාවේ මිනිස්සුන්ට භාණ්ඩ හෝ සේවා විකුණන එක. මම විශේෂයෙන් මේ වීඩියෝ එක කතා කරන්නේ සෝෂල් කොමර්ස් මාස්ටර් ක්ලාස් එක අපි කතා කරන්නේ කොහොමද අන්තර්ජාලයේ මිනිස්සුන්ට භාණ්ඩ විකුණන්නේ කියලා. හරි. අපි භාණ්ඩ විකුණන මුලින්ම තේරුම් ගන්න අපිට විකුණන්න බඩුවක් තියෙනවා. බඩුවක් සහ බඩුවක් කියන්නේ බඩුවක් හෝ සේවා. හැබැයි මම කිව්වා වගේ මම ගොඩක් කැමති භාණ්ඩ විකුණන එක ගැන සහ ප්‍රොඩක්ට්ස් විකුණන එක ගැන. කොහොමද අපි අන්තර්ජාලයේ බඩු විකුණන්නේ? අපි ගාව බඩුවක් නැත්තම්. ඒක ලොකු ප්‍රශ්නයක්. අපිට බඩුවක් තියෙන බඩුවක් විකුණන්න. මම බඩු කියන්නේ කිලෝ නෙමෙයි ප්‍රොඩක්ට්ස්. අපිට ප්‍රොඩක්ට්ස් තියෙන්න ඕනේ අන්තර්ජාලයේ විකුණන්න. එන්නේ ඒක තමයි අපි හෙරුවක තියෙන්නේ. හෙරුව කියන්නේ අන්තර්ජාලයේ ඔයා වගේ ඊ-කොමර්ස් කළා, අන්තර්ජාලයේ ඊ-කොමර්ස් විතර රීටේල් බිස්නස් එකක් කළා සල්ලි හම්බ කරගන්න ඔයාට අපි අයිටම්ස් ලබා දෙනවා. ඩීසෙල් බිස්නස් එකක් වශයෙන් අපේ අයිටම්ස් ලබා දෙනවා. ඕගොල්ලන් තියෙන ඕඩර්ස් ඔයාලා කස්ටමර්ස් ලා ගන්න විතරයි. අපි ඩිලිවරි එකේ දාන කෑෂ් ඔන් ඩිලිවරි කරලා සල්ලි ඔයාලගේ බැංක් එකේම කමිෂන් දාන විදිහ තමයි අපි සකස් කරලා දෙන්නේ මේ හෙරුම් කියන ප්ලැට්ෆෝම් එක. ඒක වෙන්නේ මෙහෙමයි. අපි ඔයාලට දෙනවා අයිටම්ස්. ඒ කියන්නේ අපි දන්නවා අපේ WhatsApp channel එක තියෙනවා. ඒ WhatsApp channel එක ගියාට පස්සේ ඒක තියෙනවා අයිටම්ස් විකුණන්න. ඔයාලට ඕනම අයිටම්ස් එකක් තෝරගන්න පුළුවන්. අයිටම්ස් තියෙනවා ඉලෙක්ට්‍රොනික අයිටම්ස් ඉඳන් ඇඳුම දක්වා ඕනම අයිටම් හදනවා. ඔයාලා තියෙන අයිටම්ස් ප්‍රොමෝට් කරන්න අන්තර්ජාලය පාවිච්චි කරලා අපි ඔක්කොම කියලා දෙනවා කොහොමද කරන්න කියලා. පැය දෙකක අපි ෆුල් කෝස් එකක් ලොන්ච් කරා. සම්පූර්ණයෙන්ම නොමිලේ කෝස් එකක් අපි ලොන්ච් කරා. මේ වීඩියෝ ඩිස්ක්‍රිප්ෂන් එකේ ගියාට පස්සේ ඔයාලා බලන්න පුළුවන් ඒ සම්පූර්ණ ෆී කෝස් එක. ඉතින් ඔයා ෆී කෝස් එක බලන්න ඕන ගන්න පුළුවන්. අපි කතේ කොහොමද එකතු වෙන්නේ? හෙළුවත් එක්ක කොහොමද එකතු වෙන්නේ? හෙළුවත් එක්ක කොහොමද සල්ලි හම්බ කරන්න කියන එක ගැන. ඉතින් හරි කොහොමද? ඒකේ වත් තියෙන බඩු, ඒ බඩුව WhatsApp channel එකේ තියෙන WhatsApp channel එකේ ගිහලා බලන්න පුළුවන්. බඩු බලන්න ප්‍රොඩක්ට්ස් බලන්න, ප්‍රොඩක්ට්ස් බලලා වර තියෙන්නේ. ඒ බඩු, ඒ ප්‍රොඩක්ට්ස් Facebook marketplace එක වෙනවා. WhatsApp account එක වෙනවා. WhatsApp group එක වෙනවා. ඒ වල ප්‍රොමෝට් කරලා ඕඩර්ස් අරගෙන ඒ ඕඩර්ස් අපිට දෙන්න. ඔයා හිතන්න අපි අපේ WhatsApp channel එකේ දාලා දෙන්නේ අයිටම් එක රුපියල් 1000ට. ඒ 1000 තියෙන අයිටම් එක රුපියල් 1500 විකුණනවා. ඒතකොට 1500 විකුණනවා කියනවා රුපියල් 500ක වැඩියෙන් විකුණනවා. ඒතකොට වෙන්නේ අපි වාට රුපියල් 500ක් දෙනවා. ඕඩර් එක අතර පස්සේ ඔයා හිතන්නේ අපි ඒ 1000 දෙන බඩුව රුපියල් 1500ට වෙන කස්ටමර් කෙනෙක් හොයාගෙන විකුණනවා අන්තර්ජාලය හරිය. ඊට පස්සේ ඔයා කරන්නේ ඒ කස්ටමර්ගේ ඕඩර් ඩීටේල්ස් අරගෙන, ඒ කියන්නේ ඇඩ්‍රස් එක දෙනවා, ෆෝන් නම්බර් දෙනවා, නම වෙන්න බෑ. ඒ ටික අපි ඔයාලා දෙනවා. ඒක ටික අරගෙන ඔයා අපිට දෙනවා. අපි කරන්නේ ඒ කස්ටමර්ට ඩිලිවරි කරලා ඊට පස්සේ ඔයාගේ ඩිලිවරි සක්සස් වුණාට පස්සේ ඔයාගේ කමිෂන් එක, ඔයාගේ ආදායම ඔයාගේ බැංක් account එකටම දානවා. BOC නම් ලෙස්. ඉතින් ඔයා ඒ වෙලේ පටන් ගන්න කැමතියි අනිවාර්යයෙන්ම මේ වීඩියෝ ඩිස්ක්‍රිප්ෂන් එකේ යන ඩිස්ක්‍රිප්ෂන් එකේ වීඩියෝ ලින්ක්
පැය දෙකක ෆුල් කෝස් එකක් තියෙනවා කොහොමද ස්ටෙප් බයි ස්ටෙප් නොමිලේ මාකටිං වල ඉඳන් ඕඩර්ස් ගන්න එක ඉඳන් කොහොමද මේක පටන් ගන්න දවස් 3 සාර්ථක වෙන්නේ කොහොමද කියලා දවස් 3 මේ මැජිකල් ටාගට් එක ගන්න කොහොමද කියලා ඒ වීඩියෝ එකේ ෆුල් කෝස් එකේ දාලා තියෙනවා. ඉතින් අනිවාර්යයෙන් මේ වීඩියෝ එක බලන්න අමතක කරන්න එපා. ඒක ෆුල් කෝස් එක මේ කෝස් කවදාවත් අනාගතයේදී ලංකාවේ e-commerce industry එකේ ලංකාවේ මේ YouTube ශේෂ්ත්‍රයේ කවදාවත් ඒ වගේ දෙයක් කාටවත් හම්බෙන්නේ නැහැ. තේරෙන්නේ අමතක කරන්න එපා. හරි. දැන් ඔයාලා තියෙන භාණ්ඩය විකුණන්න භාණ්ඩයක් තියෙනවා. ඔයා දැන් කරන්න ඕනේ ඒකට ඕඩර්ස් ගන්න එක. ඒකනේ ඕඩර්ස් ගන්න මේ ඔයාගේ වීඩියෝ ඔයාගේ ඒකනේ අයිඩියා එක ඔයාගේ ව්‍යාපාර අදහස තහවුරු කරගන්න ව්‍යාපාර අදහස තහවුරු කරගන්න බිස්නස් අයිඩියා වැලිඩේට් කරගන්න ඕනේ කොහොමද මගේ තියෙන මේ බඩුව නිකන් බඩුවක් විකුණනවට වැඩක් නැහැ. අපි ඒත් එක්ක එක්ස්පීරියන්ස් එක කස්ටමර්ගේ විශේෂ අමතර සේවාවක් දෙන්න ඕනේ. අන්න ඒ සේවාව සහ භාණ්ඩය අනෙක් බ්‍රෑන්ඩ් එකට වඩා අපේ ව්‍යාපාරයේ කවුරු හරි ගන්න කැමතිද කියන එක තහවුරු කරගන්න ඕනේ. අපි දන්නවා ටෙක්නෝ කියන්නේ හොඳ ෆෝන් එකක්. ඒ වගේම Apple කියන්නේ තව හොඳ ෆෝන් එකක්. හැබැයි ගොඩක් කට්ටිය Apple වලට ගන්නේ ටෙක්නෝ වලට වඩා. අන්න ඒක හොඳ ප්‍රශ්නයක්. අන්න ඒක තමයි බ්‍රෑන්ඩින් කියන්නේ. අපි මුලින්ම තේරුම් ගන්න. අපි මේ මහා මේ ව්‍යාපාර ශිෂ්ටයන්ට නම් තේරුම් ගන්න. අපි ගාව තියෙන මේ බ්‍රෑන්ඩ් එක, අපි ගාව තියෙන බිස්නස් එක සාර්ථක ව්‍යාපාරයක්ද කියන එක, සාර්ථක බ්‍රෑන්ඩ් එකක්ද කියන එක. අන්න ඒක තේරුම් ගන්න තමයි ව්‍යාපාර අයිඩියා වැලිඩේෂන් කියන්නේ. බිස්නස් ප්‍රොඩක්ට්ස් නැත්නම් බිස්නස් අයිඩියා වැලිඩේෂන් කියන්නේ. අන්න ඒක තමයි. ඒක සමහර කට්ටිය වැරදි වෙන්න පුළුවන්. ඒ කියන්නේ අපි අයිඩියා එක හරිය නැති වෙන්න පුළුවන්. අන්න ඒ දේ තේරුම් ගන්න. අපි මුලින්ම තමයි සීමිත ප්‍රමාණයෙන් අපේ අයිඩියා ගැන කියලා අපේ ප්‍රොටෝටයිප් එක අපි දීලා අපි තේරුම් ගන්නවා අපි මේ ව්‍යාපාරය සාර්ථක ව්‍යාපාරයක්ද කියන එක ගැන. හරි. ඊට පස්සේ උලා start creating your online store. අපේ ව්‍යාපාරය අපි අන්තර්ජාලයේ තැනක හදන්න ඕනේ. අපි සිල්ල කඩේක ගත්තොත් මේ සිල්ල කඩේ අපි කුලිට ගන්නවා. අපි රෙන්ට් ඇදලා ගන්නවා. අන්න ඒක තමයි අපි අන්තර්ජාලයේ අපේම කියලා ස්ථානයක් තේරුම් ගන්න ඕනේ. ඒක වෙබ්සයිට් එකක් වෙන්න පුළුවන්. ඒක Facebook group එකක් වෙන්න පුළුවන්. Facebook page එකක් වෙන්න පුළුවන්. නැත්නම් WhatsApp business account එකක් වෙන්න පුළුවන්. YouTube channel එකක් වෙන්න පුළුවන්. නැත්නම් TikTok page එකක් වෙන්න පුළුවන්. අන්න ඒක හොඳ දෙයක් වෙන්න පුළුවන්. අපි අන්තර්ජාලයේ අපේම කොටසක් අපි නිර්මාණය කරගන්න ඕනේ. අන්නේ නිර්මාණය කරන කොටස මගින් අපේ අන්තර්ජාල ජීවිතය සාර්ථක කරගන්න අපිට හැකියාව තියෙනවා. අපි මුලින්ම කියන දේ තමයි මේ ඔක්කොම නොමිලේ කරන්න පුළුවන් දේවල්. ඒන්දවා තේරුම් ගන්න ඕනේ මේ අන්තර්ජාලයේ බොඩු විකුණන කියන නොමිලේ කරන්න පුළුවන් දේවල්. සහ ඔයා ඉන්නේ හරි තැන හරි වෙලාවෙ. මොකද ඒක කන විශේෂ තමයි මේ හෙරුක කියන්නේ හැමෝටම ඇක්සස් එක තියෙන දෙයක් නෙමෙයි. හෙරුක කියන්නේ කවුද ඔයා හිතන්නේ ඔයාට නිකන් බඩු දෙයි. ඔයාට සල්ලි හම්බ ගන්න කවුද ඔයාට නිකන් බඩු දෙන්නේ සල්ලි හම්බ ගන්න. අන්න ඒක තමයි. ඔයාට තමයි ස්පෙෂල් ෆීචර් එක තියෙන්නේ. ඔයාට තමයි ස්පෙෂල් වට්ටම තියෙන්නේ. අන්න ඒවා තේරුම් ගන්න. ඔයා ඉන්න ලොකු තැනක ඔයා ඉන්න වාසිදායකනක. අන්න ඒ වාසිදායකන තේරුම් ගන්න. ඔයාගේ ව්‍යාපාරය සාර්ථක කරගන්න ඕනේ. ඔයා අනිවාර්යයෙන්ම. ඉතින් හරි ඔයා තේරුම් ගන්න මම නොමිලේ පටන් ගන්න කොහොමද මගේ ව්‍යාපාරය. ඉතින් වෙබ්සයිට් එක වගේ එකක් හදන්න සාමාන්‍ය මාසෙකට 5000ක් වගේ යනවා. ඉතින් ඒක හරියන්නේ. ඒ අයිඩියා එක හරියන්නේ. අපි තේරුම් ගන්න කොහොමද? අපි තේරුම් ගත්ත අපි ව්‍යාපාරයේ අයිඩියා එක වැඩි කරගෙන අපි දන්නවා අපි ව්‍යාපාරය සාර්ථක වෙනවා කියලා. ඉතින් අපි තේරුම් ගන්න අපේ සාර්ථක ව්‍යාපාරය කොහොමද මිනිස්සුන්ට පෙන්නන්නේ? අනේ පෙන්නන තමයි අපි අන්තර්ජාලය පාවිච්චි කරන්නේ. ඒකට මම කවදාවත් කියන්නේ වෙබ්සයිට් එක පටන් ගන්න කියලා. ඒකට වල බලන්න Facebook page එකක් නෙමෙයි TikTok account එකක් නෙමෙයි. මම මේ ඔක්කොම ගැන කතා කරනවා කොහොමද මාකටිං කරලා සේල්ස් ගන්න කියලා සහ ඕඩර්ස් ගන්න, බ්‍රෑන්ඩින් කරන්න, මාකටිං කරන්න කොහොමද ඕඩර්ස් ගන්න. ඒ ඔක්කොම නොමිලේ කතා කරනවා. නොමිලේ ඕඩර්ස් ගන්න, නොමිලේ කොහොමද ව්‍යාපාර සාර්ථක කරගන්න කියන එක කතා කරනවා. අපේ අනිවාර්ය ඊළඟ තියෙන වීඩියෝ එකේ අනිවාර්යයෙන් මේ වීඩියෝ බලන්න මතක ගන්න එපා. ඔයාගේ ජීවිතය සාර්ථක කරගන්න. ඒ වීඩියෝ එක තමයි ඔයාගේ ජීවිතය සාර්ථක වෙන්නේ. පැය දෙක කෝස් එකක් කවදාවත් කාටවත් හම්බෙන්නේ නැහැ නොමිලේ. තේරුම් ගන්න අනිවාර්යයෙන්ම ඒ දේ අනුව වැඩ කරන්න. හරි. මම කියනවා හරි. ඊට පස්සේ පුළුවන් කියලා ගන්න. Creating your product and brand. මම කලින් කිව්වා වගේ මාකටිං කියන්නේ කොටස් දෙකක්. ඒ තමයි sales සහ brand awareness. මම හැලම කියන්නේ තමයි අපි මුලින්ම කරන්න ඕනේ branding සහ online product creation, online store creation. ඒ කියන්නේ අන්තර්ජාලයේ භාණ්ඩයක් විකුණන සේවාවක් අපි කරන්නේ e-commerce. e-commerce කියන්නේ අන්තර්ජාලයේ භාණ්ඩයක් විකුණන එක. අන්තර්ජාලයේ retail business නෙමෙයි e-commerce වල retail කියන sector එක. ඉතින් ඔයා කරන්නේ අන්තර්ජාලයේ භාණ්ඩයක් විකුණන එක. ඒතකොට ඔයා තේරුම් ගන්න ඕනේ ඔයා අන්තර්ජාලයේ භාණ්ඩයක් විකුණනවා නම් අපිට තියෙන විශේෂ සේවාවක්. අන්න ඒ දේ තමයි තේරුම් ගන්න ඕනේ. හරිද? ඉතින් ඔයා මොකද කරන්නේ? ඔයා කරන්නේ අන්තර්ජාලයේ භාණ්ඩයක් විකුණන එක. ඉතින් ඒ දෙයට අපේ බ්‍රෑන්ඩ් එක අවශ්‍ය වෙන්නේ. අපිට තියෙන භාණ්ඩය හොද නරක තැලු එකක් නෝන ඒක කවුරු මිනිස්සු ගන්න අපි පෙළබනවා නම් එතන තමයි අපේ මාකටිං එක වෙන්නේ. අපි ගොඩක් මොකද කරන්නේ? අපි බලන් ගන්නවා සිල්ල කඩේ. සිල්ල කඩේ අපි මුලින්ම කරන්නේ සිල්ල කඩේ නම ප්‍රොමෝට් කරනවා. නම ප්‍රොමෝට් කරලා හරියන්නේ. අපි කරන්නේ සිල්ල කඩේදී බඩු ප්‍රොමෝට් කරන එක. භාණ්ඩ ප්‍රොමෝට් කරනවා මුලින්ම කරන්නේ. මොකද සිල්ල කඩයක් වුණා රීටේල් බිස්නස් එක හැවලෑම මිනිස්සු එන්ගේජ් වෙන්නේ අපේ බ්‍රෑන්ඩ් එකත් එක්ක නෙමෙයි. අපි දන්න Apple කිව්වොත් මේ Apple බ්‍රෑන්ඩ් එකේ තියෙන ලොකුම වෙනස තමයි මේ බ්‍රෑන්ඩ් එක. හැබැයි අපි සාමාන්‍ය අසමෝදක අපි වෙන්න පුළුවන් තෙල් වෙන්න පුළුවන් මොකක් හරි භාණ්ඩයක් විකුණනවා නම් අපිට ඒ ගන්න මොනසන අදාළ නැහැ. අපි බ්‍රෑන්ඩ් එක අපි කාගේස්ද අපි කීස්ද කියන එක අදාළ නැහැ. අපි මුලින්ම
අලුතෙන් පටන් ගත්ත දෙයක් නේද? කවදාවත් අපේ බ්‍රෑන්ඩ් එක නම් මොනසෙට අදාළ නැහැ. මොනසෙට අදාළ අපේ බ්‍රෑන්ඩ් එක අපි විකුණන බඩුව මිල සහ ඒකේ කන්වීනියන්ස් එක. ඒක සාර්ථකත්වයට අපේ මොනසෙට අදාළ. ඒක තේරුම් ගන්න බ්‍රෑන්ඩ් එක විකුණන. මුලින්ම ගන්න සේල්ස් කියන්නේ ඕඩර්ස් හොයාගන්න. ඊට පස්සේ මාකටිං කියන පාර්ට් එකට යන්න ඕනේ. ඉතින් හරි. ඊට පස්සේ අපි කතා කරන්නේ ජෙනරේටිං ට්‍රැෆික්. ඉතින් අපි දන්නවා දැන් අපි දැන් අන්තර්ජාලයේ තැනක් තියෙනවා. ඒ කියන්නේ Facebook page එකක නෝ TikTok එකක කොන්ටෙන්ට් පුළුවන්. අපිට දැන් මේ දේවල් තියෙනවා. අපි දැන් තේරුම් ගන්න ඕනේ අපි මේ දේවල් පාවිච්චි කරලා කොහොමද නොමිලේ ට්‍රැෆික් එක ගන්නේ. ඔඩියන්ස් එක කොහොමද අපේ ව්‍යාපාරයට ඇදලා ගන්න කියන එක. ඒක තමයි හැලව කියන්නේ නෙගටිව් මාකටිං. මොකද සම්පූර්ණ නෙගටිව් මාකටිං කරලා කොහොමද TikTok එකේ සාර්ථක ලක්ෂ ගාණක් ෆලෝවර්ස් ඉන්න page එක ගන්න කියලා නොමිලේ කතා කරනවා. අර පැය දෙකේ කෝස් එක ගන්න මේ පැය දෙකේ කෝස් එක බලන්න අමතක කරන්න එපා. මම හැවලම කියනවා අනිවාර්යයෙන්ම ඒ කෝස් එක බලන්න. හරි. ඒකම කතා කරන කොහොමද ලක්ෂ ගානක නොමිලේ ට්‍රැෆික්ස් කොහොමද මිනිස්සු ඔයාගේ බ්‍රෑන්ඩ් එකට ඇදලා ගන්න කියන එක ගැන. හරි. ඊට පස්සේ අපි කතා කරනවා paid method. අපිට ඔය ට්‍රැෆික් එක ජෙනරේට් කරන්න ෆී සහ නොමිලේ සහ ගෙවීම් කරන්න paid මාකටිං කරන්න පුළුවන්. දැන් TikTok ads ඉන්නවා, Facebook ads ඉන්නවා. අන්න ඒ ads පාවිච්චි කරලා පුළුවන් අපේ ව්‍යාපාරෙ මිනිස්සු ඇදලා ගන්න. ඉතින් ඒ වෙන්නේ මෙහෙම. අපි දන්නවා අපි කිව්වොත් එහෙම Facebook එකට මට මේ ad එක මේ වීඩියෝ එක පෙන්වන්න ලක්ෂයකට කියලා ඒකට අපිට ගාණක් එනවා. මේ ගාණ ගිහුවට පස්සේ අපි මේ වීඩියෝ එක ලක්ෂයට පෙන්වනවා. හැබැයි ඕගනික් කියන්නේ නොමිලේ. නොමිලේ කරන එක අපි කියන්නේ මේ වීඩියෝ ලක්ෂයක් views බලන්න පුළුවන් නැත්නම් බිඳුවක් බලන්න පුළුවන්. ඒක අපිට කන්ට්‍රෝල් කරන්න. මේ ව්‍යාපාරේ මං කියන්නේ හැම ව්‍යාපාරයක් කියන්නේ ස්ටාර්ටින් පටන් ගන්න විදිහට. ඒ පටන් ගන්න විදිහ කවදාවත් අපි සල්ලි විඳන් ගන්න හොඳ නැහැ. ඒ කාලේ අපි මුලින්ම තමයි ඕගනික් කියන්නේ නොමිලේ මෙතඩ්ස් පාවිච්චි කරනවා. හෙරෝ කියන්නේ නොමිලේ මෙතඩ් එක. TikTok page කියන්නේ නොමිලේ පටන් ගන්න පුළුවන්. අන්න එක දේවල් පාවිච්චි කරලා අපි ව්‍යාපාරය සාර්ථක කරගන්න පුළුවන්. හරි. ඊට පස්සේ අපි කියනවා ඩෙලිවරි සහ කස්ටමර් සර්විස්. ඔය ඔක්කොම අපි කරන්නේ නොමිලේ. අපි හෙරෝ කියලා අපිට ඔක්කොම නොමිලේ ලබා දානවා. ඉතින් ඒව පාවිච්චි කරලා ඔයගේ ජීවිතය සාර්ථක කරගන්න පුළුවන්. හරි. අපි මුලින්ම කියන්නේ අනිවාර්යයෙන්ම ඩිස්ක්‍රිප්ෂන් එකේ බලලා ඩිස්ක්‍රිප්ෂන් එකේ වීඩියෝ බලන්න. ඔයාගේ ජීවිතය සාර්ථක කරගන්න. ඊ-කොමර්ස් කරලා සාර්ථක වෙනවා බෑ කිව්වොත් ඒක හරි මොඩක්. ඊ-කොමර්ස් කියන්නේ ජීවිතය සාර්ථක කරන හොඳම ව්‍යාපාර ක්‍රමවේදයක්. ඒ ව්‍යාපාර ක්‍රමවේදය පාවිච්චි කරන්න. ඒ ව්‍යාපාර ක්‍රමවේදය පාවිච්චි කරලා ඔයාගේ ජීවිතය සාර්ථක කරගන්න. ඩීවීඩී ඔක්කොම අපි කරලා දෙනවා. ඔයාලා තියෙන ඕඩර්ස් ගන්න විතරයි ඕඩර්ස් හොයාගන්න විතරයි. අපි හරියට කොම්ප කරනවා. ඔයාගේ බැංක් එකට සති ගානේ කමිෂන් අපි දානවා. හරි.